මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්නේ 2026 අවුරුද්දේ ඔයාලට ලේසියෙන්ම Daraz Seller Center account එකක් හදාගන්න කොහොමද කියලා. හරි. මුලින්ම කියන්න අපේ පළවෙනි වීඩියෝ එක බලන්න දැම්ම ගිහලා බලන්න ඒක link එක description එකේ තියෙන. ඒකෙදි අපි කියන්නේ මේ Daraz Seller Center ඒ කියන්නේ Daraz Seller කෙනෙකු විදිහට orders ලබා ගන්න කොහොමද? ඒ වගේ මේ tips ටිකක් තමයි අපි වීඩියෝ එකේදී කතා කරේ. ඒක ගිහින් දැම්ම බලන්න ඒකේ link description එකේ දාලා තියෙනවා. හරි. දැන් ඔයාලට ගන්න තියෙන මුලින්ම App Store එකට හරි Play Store එකට හරි යන්න ඕන. මගේ ළඟ තියෙන iPhone එක නිසා මම App Store කියලා search කරලා Daraz Seller Center කියලා search එකක් දාලා ඒක download කරගන්නවා. download කරාට පස්සේ ඔයා ඒක open කරගත්තම මේ වගේ interface එකක් නම් නෙමෙයි ඔයාලට පේන්නේ. ඔයාලට තියෙන්නේ create a new account කියන interface එකක් තමයි ඔයාලට තියෙන්නේ. ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ මේ ඔයාගේ phone number එක මේක type කරලා මේ ඔයා කැමති පාස්වර්ඩ් එකක් ටයිප් කරාම ඔයාලට OTP එකක් සෙන්ඩ් කරන Daraz එකෙන් ඒ OTP එක ටයිප් කරාම ඔයාගේ account එක මේ බේසික් මේවා ටික ඔටෝමැටික්ම හැදෙනවා. ඊට පස්සේ ඔයාලට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඒකෙදි ඔයාලට කරන්න දෙන්නේ මුලින්ම email එකක් add කරන එක. email එකක් add කරනවාට මුලින්ම මේ add කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට login email address එකක් ඔයාලට add කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙදි codes ටිකක් ඒ email එකට යනවා. ඒක code එක ඒ code එක ඔයාලා මෙතන type කරලා email එක verify කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ email එක verify කරගෙන ඔයාලට ඔයාගේ warehouse address එක මේ warehouse address එකක් ඔයාලට add කරගන්න පුළුවන්. මේ view එක ඔයාලට මේ වගේ ඔයාලට warehouse ඒ කියන්නේ මුලින්ම ඔයාලට තියෙන province එක select කරන්න. ඊට පස්සේ මේ district එක select කරලා ඔයාලට ඒ district එකට අදාළ ගොඩක් මේවා තියෙනවා. මම මගේ මේක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ යටින් තියෙන ලිපින දාගන්නයක්. ඒ ලිපිනෙත් ඔයාලට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන යට තියෙන business address කියලා එකක්. ඊට පස්සේ දැන් ඔයාලට මේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක මේ උඩින් ටයිප් කරේ ඔයාලට ඒ ගෙදරට අමතරව මේ Daraz එකටම හදපු ඒ කියන්නේ ඔෆිස් එකක් වගේ එහෙම warehouse එකක් තියෙනම් ඔයාලට මේක මේ අන්ටික් කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්ටික් කළා වගේ ඒ ලොකේෂන් එකේ ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. නම් ඔයා ගෙදරින් දැම්මම නම් මේක කරන්න මේක මේව කරලා තියන්න පුළුවන්. හරි. රිටර්න් ඇඩ්‍රස් එකත් ඒ විදිහටම ඔයාලට same as warehouse කියන එක මේව කළා. දැන් රිටර්න් ඇඩ්‍රස් කියන්නේ දැන් ඔයා Daraz එකෙන් මොකක් හරි බඩුවක් පර්චේස් කරනකොට ඒ බඩුව කැල්ල නම් ඔයා ඒක අනිවාර්යයෙන් මේ රිටර්න් කරනවනේ. ඒ රිටර්න් කරාම මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ගෙදරටම ආපහු එනවා. ඒ කියන්නේ ඒ සෙලර්ගේ ගෙදරටම ඒ ප්‍රොඩක්ට් එක ආපහු එනවා. ඒ ඇඩ්‍රස් එකම ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක ඒ ඇඩ්‍රස් එක හා සමාන වෙන්න ඕන කියන එක තමයි මේක කියන්නේ. හරි. ඊට පස්සේ මේ වගේ ইনফර්මේෂන් ටික ඔයා දාලා මේක සබ්මිට් කරගන්න ඕන. සබ්මිට් කළා මේක back to home ගිහිල්ලා bank ID කියන්නේ add ID and bank documents මේක තමයි මේකේ තියෙන වැදගත්ම ස්ටෙප් එක. මේක ඔයා add කියන එක ගිහිල්ලා add කියන එක ගිහිල්ලා ඔයාට එනවා මේක bank documents කියන එකේ මේකක් ඔයාට ඔයාගේ identity දෙපැත්තේ ෆොටෝ එකක් සහ ඒ අදාළ බැංකු විස්තර කියන්නේ ඔයාගේ දැන් බැංකු පොත තියෙන මම මේ ස්ක්‍රීන් එකේ ඔයාලට දැන් පේන්නේ නැති මේ බැංකු පොතේ පළවෙනි සයිඩ් එකේ කියන ඔයාගේ accounts කියන පැත්තේ පැහැදිලි ඡායාරූපයක් මේකට ඇඩ් කරලා ඔයාගේ account number ඒ වගේ ඒවා ඔයාගේ branch එකේ ඒවා select කරන්න තමයි තියෙන්නේ. හරි. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා comment section එකේ දාන්න මම අනිවාර්යෙන් reply කරනවා. ඊට පස්සේ ඔයාලට upload products කියන ඒ කියන්නේ ඔයාගේ අවශ්‍ය භාණ්ඩ අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක මේ භාණ්ඩ අප්ලෝඩ් කරන එක ගැන අද අපි කතා කරන්න යන්නේ නැහැ. අපිට තව එකක් කතා කරන්න තියෙනවා මේ ස්ටෝර් එකේ ලෝගෝ එක සහ නම වෙනස් කරන්න කොහොමද කියලා. ඔයාලට පේනවා මේකේ පොඩි ගම් පැන්සලක් වගේ අයිකන් එකක් තියෙනවා. ඔයාලට ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ස්ටෝර් ලෝගෝ එක ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ලෝගෝ එකක් ChatGPT එකෙන් හරි Gemini එකෙන් හරි ඔයා කැමති එකකින් ඔයාලට ජෙනරේට් කරන්න පුළුවන්. ඔයා කැමති නමක් මෙහෙම දාලා මම ටෙකට් කියලා දාන්නම්කෝ මගේ channel එකේ නම. දාලා ඔයාලට හරි මේ වගේ ගොඩිට් කියන උඩ එකපාරක් ක්ලික් කළා ඔයාලට ඉන්ස්ටෝල් ලෝගෝ එකට ගිහිල්ලා ඔයාලට කැමති ෆොටෝ එකක් අරගන්න හෝ කැමරා එකෙන් නැත්නම් ඔයාලට Gemini හරි ChatGPT එක වගේ AI එකකින් ජෙනරේට් කරගත්ත ෆොටෝ එකක් මෙතනින් දාගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඒ වගේ දැන් මෙතන ෆෑන් සංඛ්‍යාවක් පෙන්වනවා. තව ගොඩක් දේවල් පෙන්වනවා. මේ තමයි අපේ account එක හදාගන්න වීඩියෝ එක නිසා අපි මෙච්චරයි මේ
වීඩියෝ එකේදී කියන්නේ අනිත් වීඩියෝස් ටිකත් ඉක්මනට ඕන අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන් යන්න සහ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න.